හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ Few Night at Shark Hotel කියන ගේම් එක වගේ ගේම් එකක්. ඉතින් මේක Play Store එකේ තියෙනවා. ඒගොල්ලන්ට ඔයාලා description එකේ link එක දාලා තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඕනනම් play කරලා බලන්න ගේම් එක අරගෙන. ඉතින් අපි යමු ගේම් එකට. මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරවපු නැති අලුත් අය ඉන්නවා. subscribe පාරක් දාන්න. හරියට ගොන්න පටන් ගත්ත ගේම් එකේ ඉතින් බලමු අපි මොකද කියන්නේ කියලා. මේ තියෙන්නේ ඒක හදපු ආයතන වෙන්නේදී. බලමු. මේක ඉතින් Few Night මේ අර ෂේක් හොටල් එක වගේ තමයි. බලමු ගේම් එක ප්ලේ කරලා පොඩි වෙනසක් තියෙන්නේ. Few Night at යබන වර්නින් එකක් තියෙනවා. ඉතින් ලොකු ගේම් එකක් නැහැ. ඉතින් මේක අර ෂේක් හොටල් එකේ වගේ තමයි වැඩේ කරන්න තියෙන්නේ. මේ විදිහටම තමයි. ඉතින් පොඩක් කැරක්ටර්ස්ලා වෙනස් වෙලා තියෙනවා. ඉතින් බඩු බාණ්ඩ වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් විතර වෙනස් තියෙන්නේ. බලමු ප්ලේ කරලා අපි මොකද වෙන්නේ කියලා. ඉතින් මේකේ link එක පහළ description එකේ තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය නම් අරගෙන ප්ලේ කරලා බලන්න. බලමු night one. මේ මුලින්ම මේත් එක්ක කතා කරලෙමු. මේ බලපන් මේ ෆෑන් එක අතර තියෙනදී මට වැඩි උස එකේ කාන මෙන්න මේ වගේ එකේ ආවහනම් ඕක ඔළුව වැදලා ඕකයි ඔළුව කැපෙනවා බලපන්. තනද මේව අරින්න බෑ පීවලු. මේ ෆෑන් එක හරියක් පුස් කරලා හදුවන හරිනේ උඩට වෙන්න ටිකක්. ඔයතර යන්න පුළුවන් අපේ කාමරේ තියෙන මේ පැත්තනේ. යා බේන මගේ ඔළුව ගානට යන්නේ ඔන්න වෙන්නේ. මූ වගේ එකක් ආව නම් ඔළුව කැපිලා යනවා භාගයක්. මූ බලන්න මේ නානකමන්ද කොහෙද ඒ බලන්න කොට කාලේ ඉස්සම කරගෙන මේ හොටෙල් එකනේ. ඔය ඉතින් මේ කපලා තියෙන පොඩි කොටු කොටු වගේ දාලා තියෙන ඉතින් ෂේක් හොටෙල් කියන එක. ඉතින් මේක ඒකේ කොපියක් තමයි මේ හදලා තියෙන්නේ. වෙනස් කරලා. ඉතින් ෂේක් කියන එක කපලා තියෙනවා. Sure, we have an empty room on the second floor. ඩේ පහකට තමයි අපි ගත්තේ. නයිට් පහකට. ඉතින් තියෙනවා කිව්වා මේ පැත්තේ කාමර මේක අරින්න පුළුවන්ද? ඔය අරින්න පුළුවන් අපි පොඩ්ඩක් බලමු කලින් අවුලක් නැහැ දොර වැඩ කරනවා. මෙයන් ආලා බලමු කලින් ආර ෂේක් කරන් මලපැන්න තව වාර කෙවුවා. අඩෝ හරි හරි මල්ලි කතා ගන්න එපා. උඹ මේ කොට කයිසම කරගෙන නාන්නේ නැතු. එවල් බා. අනිකන් නිදියා දෙමෙන්ද කොහෙද ඇවිල්ලා තියෙන්නේ. මේකේ Play Store එකේ තියෙනවා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. පාලා ගේම් එකේ විස්තර ටික ඒ වගේම link එකත් එතනම ඇති. ඔයාලා ඔයගොල්ලෝ download කරලා ගේම් එක ගහලා බලන්න. අය බලමු play කරලා මොකද වෙන්නේ කියලා ඉතින් මේකේ. ෂේක් හොටල් එක වගේ තව කියලා බලමු. අඩෝ අන්න නිගුරුපාන් මල්ලිය ඉන්න වෙකි. මේ නිගුරුපාන් මල්ලිය. පේනද? ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. මොකෙක් හරි මරලා ඇදගෙන යනවා. මට ඒ පැත්තට යන්න බෑ. පියම්බන් කබඩ් අරින්න බෑ. මේ බ්‍රිජ් එක අරින්න බෑ. අපේ රූම් එකේ තිබ්බ මේ හරියන අපි ඒකට යන්න බෑ. බෑ මොකුත් ගන්න බෑ නේද? ඒක තමයි අපේ කාමරේ. ඒක අපි මුලින්ම টয়ලට් ගිහිල්ලා එන්න ඕනේ. අපි টয়ලට් එකට යන් ගිහිල්ලා එමු. টয়ලට් අරින්න බැරුව නේ තිබ්බේ. මම ඇහුවට පස්සේ අරින්න පුළුවන් වෙයිද? කොහෙද තියෙන টয়ලට් එක? කොහෙද තියෙන බන් টয়ලට් එක? The toilet is over there. මේ පැත්තේ තියෙනවා කියන්නේ? Don't you dare pissing on the walls. ක්ලීන්ද තියෙන්නේ. මේ පැත්තේ තමයි වෙනකේ තියෙන්නේ. ඩෝ මේකද? මේක නෙමෙයි මේක අරින්න බෑ. යරින්න බෑ යතුරුක් දිග. මහත්යෝ එතන තියෙන්නේ කුස්සිය මචං හරිද? මේ වාන මෙතන ගහලා තියෙන මේ
තන දින කුස්සිය හරිද? ඔයගේ මේ ටොයිලට් එක කියලා හිතුවද ඒක? ඔයාට වැරදිලා මාත්. එතන ටොයිලට් එකක් නැහැ එතන තියෙන කුස්සියක්. අනිත් එක ඒක අරින්න බෑ. අපිට මේක හැඩි කරන්න බෑ. මේක තමයි ටොයිලට් එක අපි යන්න බලන්න. අපිට මේක හැඩි කරන්න එපා කියලා කිව්වා. චොරව කරන්න එපා කිව්වා. වලෙන් මොනව කරන්න? කූ බෙට්ටක් දැම්ම. දැන් ඉවරයි. මොකක් කරලා නැහැ. අඩෝ මේ පුකෝ හොදාගන්න දන්නේ නැද්ද මෙතන? අඩෝ පුකෝ හොදාගන්න ට්‍රැප් එකක් නැහැ කියපන්කෝ. මේක ආච්චිගේ ටොයිලට් යන්න බෑ. මාත්‍යෝ මේ ඔයාලගේ ටොයිලට් පාසුකම් නම් කියන්න දෙන්නේ නැති. මං කියන්නේ තියෙන ළමයි ඉන්නේ. ඕ හරිද? ඔයාලා මේ ටොයිලට් පාසුකම් නම් මදි මාත්‍යෝ හරිද? ඔයාලා ටොයිලට් පාසුකම් එහෙම මදි. මං ගෙවපු ගානට හරියට ටොයිලට් පාසුකම් එහෙම තියෙන්නත් ඕනේ. කොහොද ගන්න ටැප් එක ගන්න කියපන්. අපි කොහොද ගන්න ටැප් එක ගෙදරින් ගේන්න ඕනේ. කොමඩ් එකයි වතුර බාල්දියකුයි තියෙනවා. එච්චරයි. වතුර බාල්දිය නේ. සෝරි. මොකක්ද අර ටැප් එකකුයි තියෙනවා. ඉතින් කොහොද ගන්න ටැප් එක ගන්න ඕ සිංක් එක කොට නගින්න බෑනේ අපිට. අපි නිදාගමු. පළවෙනි නයිට් එක ඔන්න ඉවරයි. දෙවෙනි නයිට් එක යන්නේ. දරුවෝ අතු ගගා ඉන්නේ. බොය අතු ගන්න විදිය වැරදි මචං. කොස්ස අල්ලන්න උගන්නන්නද මං? අතු ගන්න මොකක් කරනවද මොකක් කරනවද දන්නේ. Last night you took a big dump in my toilet. Took me a long time. අනේ මේ මහත්යෝ මේ ටොයිලට් එක මං හොදලා දානවානේ මේ. Clean up the toilet. ඔබ කියන්නේ ජරා කරා කියලා. ඒක ටොයිලට් එක හොදන්න ටැප් එකක් තියෙන්නේ බෑ. ඒ වතුර ගන්න ටැප් එකක් නැත්නම් කොහොමද මං හොදන්නේ? නෙමෙයි දීපා. කොස්සේ අතු ගාලා දාන්න කියලා කියන. අරු වන්ටනවා. අඩෝ අදුම කරන්නේ. අර බැන්නද මේකද? මොකද මට මං කොස්ස දෙන්න ඕනේ ඉතින්. පොඩක් ඉන්න මං මේ ටොයිලට් එක සුද්ධ කරලා ඉවර දෙන්න. මම මොවන්දරගේ මං මුවත් අහන්න. අර බම්බන් තොර. මෙන්න මේ පැල්ලන් තියෙනේ ඔක්කොම සුද්ධ කරලා දාන්න ඕනේ. එතන තියෙනවා එතන ටිකක් සුද්ධ කරලා දාමු. එතන සුද්ධ කරමු. හරි ඉවරයි. මං කොස්ස වැටුණානේ. පියන් දැන්. ඉල්ලා. එතන මේ දොරවල් හරියට හදලා නැහැ. ඔය අඩන්න එපා බාත්රූම් එකේ කොස්ස තියෙනවා කියලා ගන්න ඕන. ඔය මොනවද කිව්වේ යානේ? මේකම ෂුවර් නෑ. ඔබ තමයි මොනව හරි කරන්නේ නැති. ඒ බලපන් ඉන්න හැටි විතර. කටේම දත් සෙට් එකකින් දත් දෙකයිද තුනයිද කොහෙද තියෙන්නේ? බලපන්. මොකද කියන්නේ? උන් අට හැටි උසයින්. බලන්න ඔබ මෙතන යනකොට ෆෑන් එකේ වදී. පුළුවන්. කවන්නේ ඊට පස්සේ හෝටල් එක මට වාර ගන්න බැරි. අර පමණ මේ දොරවල් කවුද මේ දොරවල් ඇහුවේ? අපි වත් එක කතා කරන් පස්සේ ඉන්න. මේ පැත්තේ තියනවද? මේ පැත්තට යන්න බෑනේ කොහොමද? මෙතන ප්ලේන් එකක් තියෙනවා. අර කවුද යකෝ? අන්න දීව්වා ටයිල් එකක්. කවුද දන්නේ නැහැ දීව්වේ. අපි බලමු. ප්ලේන් එකක් තියෙනවා. මේ ප්ලේන් එක එහෙම වෙනස් කරලා බලන්න ෂේක් ගේ බෙට් එකක් තිබ්බ කලින් මෙතන. ඉතින් මේ ඔක්කොම කොපියක් හරිද? පොඩි දේවල් ටිකක් විතර වෙනස් කරලා තියෙන්නේ. I don't feel sleepy. Maybe I should take a look at the paintings. අර පින්තූරේ බලන්න නේද? ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ පින්තූරේ බලන්න ගියහම මොකද වෙන්නේ කියලා. විනාසයි. ඉවරයි. Ciao. Oh no, what have I done? Oh no. I should do something. හරි ඉතින් මොනවරි කරමු. රන් මන්නම් දුවනවා. අපි බලමු දුවලා මොකද වෙන්නේ කියලා. රන්. හරි මන් දුවනවා. කාමරේ තමයි දුවන්න තියෙන්නේ. මට අවශ්‍ය වුණා දුවන්න තැනක් නැහැ. හරි ගන්න.
මේ වෙන දෙයක්ගේ මුණ බෑන්නේ මේ ජම්ප් ස්කෙයාර් එකත් එහෙමයි හරි ඉතින් ආයෙ මුලින් ඉඳන් ගහන්න වෙනවනේ මේ ලෙවල් එක හරි මම ඒක නවත්තලා එන්න අටෝ ටැරටි ගාලා ඉවර ගන්න මේ මම ඉවර කරා ඊට පස්සේ මම රෙකෝඩ් කරලා නැහැ ඒක රෙකෝඩ් කරලා නැහැ මේ ඊට පස්සේ කොහෙන්ද මන්ද ආවා කරුවලේ මට පේන්නේ නැහැ මේකේ මොනවද කරන්න කියලා මේ හැමතැනම කරුවලයි මම හිතන්නේ මේට එහාට ගේම් එක හදලා නැතු කොයිද අඩෝ මේ ඔක්කොම කැඩලා පේන්නේ මේ බලපන් කරුපාලට තියෙන අර අතක් පෙන්නුවා බං මේක මොකකට කරන්න තියෙන්නේ අඩෝ මේ අඩෝ ඔක්කොම විනාශයි කියපන් පේන්නේ දැන් පේන්නේ නැතුව මේක ගහන්න බෑනේ